අයිබෝන් අද අපි කතා කරන්නේ ට්‍රැඩිෂනල් ගෙවල් වල මැටීරියල් සම්බන්ධව. මම මෙතෙන්දි මම ගොඩක් පාවිච්චි කරන්නේ ෆිනිෂින් මැටීරියල්ස් ගැන තමයි. ඉන්ටීරියර් මැටීරියල්ස් ගැන නෙවෙයි. ඒක කන්ස්ට්‍රක්ෂන් එක ෆයිනලයිස් වෙනකොට ෆ්ලෝ එක, walls, ceiling කියන මැටීරියල්ස් ගැන තමයි මම අද කතා කරන්නේ. ට්‍රැඩිෂනල් concept එකට යනවා. අපි ඉස්සරහට යනවා. මේ තියන්නේ අපි ෆ්ලෝ මැටීරියල්ස් අපි ට්‍රැඩිෂනල් concept එකේදී පාවිච්චි කරන. මෙතෙන්දී වල පළවෙනි ෆොටෝ එකේ පේනවා ස්ටෝන් ෆ්ලෝ එකක්. එතෙන්දී අපි ටෙක්ස්චර් එක රෆ් ටෙක්ස්චර් එකක් තමයි අපිට එතෙන්දී හම්බ වෙන්නේ. ඒ මැටීරියල් එක ඇවිල්ලා ඇත්තටම කිව්වොත් අපි ගත්තොත් ස්ටෝන්ස් මෝටර් එක්ක මික්ස් කරලා තමයි අපි එතෙන්දී දාලා තියෙන්නේ. දෙවෙනි ෆොටෝ එකේ ඕගොල්ලන්ට පේනවා ටිම්බර් ෆ්ලෝ එකක්. ඊට අමතරව අපිට තර්ඩ් ෆ්ලෝ එකේ අපිට වෙනවා ටයිටේනියම් ෆ්ලෝ එකක්. ඊට පස්සේ අපිට හතරවෙනි ෆොටෝ එකේ අපිට වෙනවා ටෙරාසෝ ෆ්ලෝ එකක්. අපිට ඊට පස්සේ පළවෙනි ෆ්ලෝ එකේ අපිට හම්බ වෙනවා ඩෙඩ් රොක් ෆ්ලෝ එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට පොළවේ අපිට තියෙනවා බෙඩ් රොක් එකයි ඩෙඩ් රොක් එකයි කියලා දෙකක් තියෙනවා. ඔය තියෙන එතන ඩෙඩ් රොක් එකෙන් ගත්ත ගල් පතු වලින් ගත්ත ෆ්ලෝ එකක් තමයි අපිට උන් පේන්නේ. ඊට පස්සේ අපිට උතන පේනවා කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිෂ් ෆ්ලෝ එකක්. අපිට ඊට පස්සේ පේනවා මාබල් ෆ්ලෝ එකක්. ටෙරාකොටා ෆ්ලෝ එකක් අපිට ඊට පස්සේ පේනවා. මෙතනින් අපි අත්තරින් ගත්තොත් මෙතෙන්දී අපි ගොඩක් මේන්ටේන් වලට අපිට ගොඩක් ලේසිම ටෙරාකොටා ෆ්ලෝ එකයි මාබල් ෆ්ලෝ එකයි තමයි. පළවෙනි ෆොටෝ එකේ පේන ස්ටෝන් ෆ්ලෝ එක ගත්ත අපිට ඒක නිතරම ක්ලීන් කරන්න වෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි ෆ්ලෝ එකේ තියෙන ටිම්බර් ෆ්ලෝ එක අපි ගත්තොත් අපිට ඒක නිතරම අපිට වැක්ස් කරන්න, පොලිෂ් කරන්න අපිට ඒ වගේ දේවල් වෙනවා. ටයිටේනියම් ෆ්ලෝ එක ගත්තොත් ඒකෙදිත් අපිට සමහර වෙලාවට අපිට වැක්ස් කරන්න වෙනවා. ඒක ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක මත ඩිපෙන්ඩ් වෙනවා. රෆ් ෆිනිෂ් එකද, ග්ලොස් ෆිනිෂ් එකද, මැට් ෆිනිෂ් එකද ඒ විදිහට. අපිට ඇස්සේ ටෙරාසෝ ගත්තොත් ටෙරාසෝත් අපිට නිතරම අපිට වැක්ස් කරන්න වෙනවා. ඩෙඩ් රොක් ෆ්ලෝ එක ගත්තොත් ඒකත් එහෙමයි. ඒක අපිට නිතරම අපිට ක්ලීන් කරන්න වෙනවා. ඒක වැක්ස් කරන්න සමහර ක්ලයන්ට් අපිට කියනවා. ඒ වුණාට අපිට ඒකට එතෙන්දී ගොඩක් කියන්නේ අපිට මේන්ටේන් වලට ක්ලීන් කරන්න අපිට ඒක නිතරම. කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිෂ් එකේදී අපිට නිතරම වැක්ස් කරන්න වෙනවා. මොකද හේතුව ඒකේ වැක්ස් එක ඉක්මනට යනවා. ඊට පස්සේ ඒකේ නිකන් සෑන්ඩ් ලේයර් එකක් වගේ උඩට එනවා. කියන්නේ වැලි පොළොවක් වගේ උඩට එනවා. ඒක තමයි දැන් ලංකා ටිකක් ලේටස්ට් ටෙක්නොලොජියක්. ඒක කරන්නේ අපි තුන කොන්ක්‍රීට් එකක් දාලා මේක ටෙරාසෝ කට් ඇන්ඩ් පොලිෂ් කරන මැෂින් එක ඔයගොල්ලෝ දැකලා ඇති. මේ මැෂින් එකට සමාන මැෂින් එකකින් සමහර ටෙරාසෝ මැෂින් එකකිනුත් කට් කරනවා. ඒ මැෂින් එකෙන් මේ කොන්ක්‍රීට් එක අපි කට් කරනවා. අපිට ඇස්සේ කට් කරලා ඊට පස්සේ අපි ඒක පොලිෂ් කරලා අපිට ඇස්සේ ඒක වැක්ස් එකක් ගන්නවා. ඉතින් තමයි පොලිෂ් එක ගන්නේ. ඒක ග්ලොස් මැට් ගන්න පුළුවන් ෆිනිෂ් එක. ඒක ග්ලොස් ෆිනිෂ් එක ගත්තොත් ගොඩක් අය උඩ ලිස්සන්න බලනවා. ග්ලොස් ස්ටයිල් වගේ තමයි. ඊට පස්සේ අපිට තියෙන මාබල් ෆ්ලෝ එක. ඒක ගොඩක් එක්ස්පෙන්සිව් ෆ්ලෝ එකක්. මාබල් ෆ්ලෝ එක කියන්නේ. මිලෙන් ගොඩක් අධිකයි. ඒකේ මේන්ටේන් ලොකු එහෙම මේන්ටේන් කියන තරම් මේන්ටේන් නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ ටෙරාකොටා ෆ්ලෝ එක. ටෙරාකොටා ෆ්ලෝ එක ගත්තා මේක ඇත්තට කිව්වොත් මැටි තමයි තියෙන්නේ. මැටි පුලුසා ගත්ත එකක් තමයි තියෙන ලේයර් එකක්. අපිට ඒක ගන්න පුළුවන් අඟල් 6යි 6 අඩි 2යි 2 ඒ වගේ අපිට සයිසස් වලින් ගන්න පුළුවන්. ඒකේ අපිට ඒක අවුට්ඩෝර් යූස් කරනවා, ඉන්ඩෝර් යූස් කරනවා. මම මෙතන මොකටද බලන්නේ ටෙරාකොටා ෆ්ලෝ එක ගැන ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න. ටෙරාකොටා ෆ්ලෝ එකෙන් ගත්තා ඒක ගොඩක්ම අපිට පෑගෙන තැන් වල දැම්මොත් ඒක ඉක්මනට ගිය වෙනවා. මොකද ඒක මැටි සර්ෆේස් එකක් තියෙනවා. හැබැයි ඒක ගොඩක් කූල් එකක් තමයි අපිට ගන්න පුළුවන්. මොකද ඒක මැටි වලින් හදලා තියෙන නිසා නැචරල් මැටීරියල් එක නිසා. ඊට අමතරව ඒකෙත් අපි වැක්ස් කරනවා සමහර කාලවලදී. අපි ඒක අල්ලන්නේ මෝටර් වලින් තමයි අපි ඒක අල්ලන්නේ. අපි එහෙනම් දැන් යමු
wall materials වලට wall materials ගත්තාම අපිට පේනවා titanium dead rock එක ඊට අමතර plaster finish එක ඊට අමතර stone finish එකක් brick finish එක terracotta finish එක මෙතෙන්දි ගොඩක්ම අපි use කරන්නේ plaster wall එක නැත්නම් අපි ගත්තොත් කපරාදු කරලා ඊට පස්සේ අපි පොටේ ඇදලා finish කරන wall එක එහෙම නැත්නම් අපිට මෙතෙන්දි අපි ගොඩක් ගන්න පුළුවන් titanium wall එකයි brick wall එක ඔය තුන තමයි ගොඩක්ම අපි use කරන්නේ මේ traditional concept එක ඇතුලේ උතනින් අපිට ගොඩක්ම අපිට ලේසියෙන් අපිට use කරන්න පුළුවන් මේ තුනෙන් අපිට use කරන්න පුළුවන් එක තමයි titanium. මොකද හේතුව අපිට ඒක අපි ගත්තොත් දැන් සාමාන්‍ය අපි ගත්තොත් දොරක් කුළුවස්සක් අපි සාමාන්‍යයෙන් කුණු බැඳෙනවා. නිතරම යනකොට අවුරුදු 10ක් විතර යනකොට එතන නිකන් පොඩියට නිකන් ප්ලාස්ටර් වල එන අවුල හොඳටම දැකලා නිකන් කළු පාට වගේ නිකන් කුණු බැඳෙනවා. ටයිටේනියම් වෝල් එකේ එහෙම බැඳුනොත් අපිට ඒක වොෂ් කරන්න පුළුවන්. ඒ වගේ ටයිටේනියම්ස් වල දැන් අපිට ගොඩක් කලර්ස් තියෙනවා. ග්‍රීන් කලර්, yellow කලර්, red කලර් ඒ විදිහට. ඊට අමතරව ඒක යන්නේ සිමෙන්ට් මික්ස් එකක් තමයි ඒක යන්නේ ගොඩක්. 100% සිමෙන්ට් නෙවෙයි. ටයිටේනියම් එක ඒ කියන්නේ දැන් නම් ටයිටේනියම් මික්ස් කියලා වෙනම ඒකුත් කලේ තියෙනවා ගන්න. එහෙම ගත්තොත් ටයිටේනියම් කියන සර්ෆේස් එක ගත්තා අපිට ඒකත් ගන්නවා රෆ් සර්ෆේස් එකක් ගන්න පුළුවන් ස්මූත් සර්ෆේස් එකක් ගන්න පුළුවන් ඊට අමතරව අපිට ඒක පොලිෂ් කරලා ගන්න පුළුවන් වැක්ස් කරලා ගන්න පුළුවන් ඒ විදිහට අපිට ටයිටේනියම් යූස් කරන්න පුළුවන් ටයිටේනියම්ස් වල එක එක රේන්ජස් තියෙනවා සමහර ඒවා තියෙනවා ක්‍රැක් වෙනවා ඒක අපි ගත්තොත් මකුළු දැලක් විදිහට ක්‍රැක් වෙනවා කියලා තමයි කියන්නේ සමහර ඒවා තියෙනවා පතුරු ගැලවිලා වැටෙනවා සමහර ටයිටේනියම් තියෙන ක්‍රැක් වෙන්නේ නැහැ. ඒ වගේ ටයිටේනියම් වලත් එක වේරියේෂන්ස් තියෙනවා. ගොඩක් ටයිටේනියම්ස් ක්‍රැක් වෙන්න බලනවා. ප්ලාස්ටර් වල ක්‍රැක් වෙන අඩුයි. එහෙනම් ගොඩක් වෙලාට එහෙම වුණොත් වෙන්නේ උළුවස්සක් ගන්න. ජනේලයක් ගන්න ටයිටේ මේ ප්ලාස්ටර් වල එක ක්‍රැක් වෙන්න බලන්න. ඒ වගේම ප්ලාස්ටර් වල ක්‍රැක් වුණොත් අපිට ඒකේ ක්‍රැක් ගොඩක් යන්නේ නැහැ. සාමාන්‍ය මිලි 1ක් මිලි 2ක් අතර තමයි ක්‍රැක්ස් වෙන්නේ. ඊට වඩා ලොකු ක්‍රැක් එකක් වුණොත් ඒක වෙන ස්ට්‍රක්චර් ඉෆෙක්ට් එකක් කරනවා අපි ගොඩක්කට බාරගන්නේ. ඒ වුණොත් අපිට ඒක සලකා බලනවා ඒ කන්ස්ට්‍රක්ෂන් එකේ ස්ට්‍රක්චර් එකත් එක්ක ඒක ක්‍රැක් එක තියනවාද වෝල් එකද ක්‍රැක් වෙලා තියෙන්නේ බීම්ස් කොලම්ස් සියල්ල අපි ඩීටේල් කරලා බලන්න ඕනේ. අපි එන දැන් සීලින් මැටීරියල්ස් වලට සීලින් මැටීරියල්ස් වලට ගියාම මෙතන ඕනේ සීලින් සුසාරක 6ක් විතර පේනවා. පළවෙනි එක ටිම්බර් බීම් සීලින් එකක් ගියේ තියෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා බැම්බෝ සීලින් එකක්. ඊට පස්සේ තව පේනවා ටිම්බර් සීලින් එකක්. ඊට පස්සේ තව බීම් සීලින් එකක් පේනවා. ඊට පස්සේ අපිට පේනවා සිංහලෙන් කියොත් දාර අතු වලින් වගේ සීලින් එකක් තියෙනවා. තුන්වෙනිටත් තියෙන්නේ හයවෙනිටත් තියෙන්නේ දර අතු වලින් වගේ කියපු සීලින් එකක් තියෙනවා. මේ සීලින් වලින් අපිට ගත්තොත් අපිට ගොඩක්ම මේන්ටේන් ලේසි එක තමයි පළවෙනි එක. හැබැයි කොස්ට් එක අතින් ගත්තොත් පළවෙනි එක තමයි කොස්ට් එක ටිකක් වැඩි. මොකද හේතුව ඒක ෆිනිෂින් විදිහට යන නිසා සහ ඒක අපි ඒකට ගන්න ලී අපි ගන්නේ ගොඩක් අය ට්‍රීට් කරපු ලී තමයි ගන්න මේ. ඒ වගේම අපි ඒකට අපි ගන්න අපි හරි 4S ලී එක අපි. මෙතෙන්දී අපිට උගලන්ට 5 වෙනි රූපී සහ 6 වෙනි රූපී පේනවා. කෝටු වගේ තමයි තියෙන්නේ. ඒ වගේ සීලින් එකට වඩා මේක එක්ස්පෙන්සිව් වෙන හේතුව තමයි මේක අපි ගන්නේ තනි ලී වලින් අපි ගන්න. තනි ලී අරටු වලින් තමයි ගන්නෙ. එතකොට ඒ විදිහට ගන්නකොට ඒවා කොස්ට් එක වැඩි. එතකොට ඒවට සමහර දෙන්නේ අඩි අඟල් ගන්නට දෙනවා. ඊට අමතරව ඝන අඟල් වලට දෙනවා. ඒ විදිහට ඒ කියන්නේ අඩි ගන්නට වගේ තමයි ඒක සාමාන්‍යයෙන් ගොඩක් ඒවාට රේට් එක වැඩෙන්නේ. ඒ විදිහට රේට් එක ඒක තමයි ගොඩක්ම තියෙන මිලියන් අධිකම සීලින් ටයිප් එක. ඒකත් හැබැයි ට්‍රැඩිෂනල් concept එකක්ද අපි ගොඩක් යූස් කරනවා. ට්‍රැඩිෂනල් concept එකක් අපි යූස් කරලා දැන් නම් ටික මොඩර්න් concept එකටත් ඒක තියෙනවා. ගොඩක් මොඩර්න් concept එක තමයි තියෙන්නේ.
ඊට පස්සේ අපිට උණ බඩ සීලින් උණ බඩ නැත්නම් බැම්බු වලින් හදන සීලින් එක අපිට බලා ගන්න පුළුවන් මෙතන. ඒ සීලින් එක ගත්තා මෙතන මේ බීම් සීලින් එක ඇර බීම් සීලින්ස් ටිකයි වුඩ් සීලින් ටිකයි ඇරුණම අනිත් සීලින්ස් ටයිප් තුනේම අපිට පේන ඉෆෙක්ට් එක තමයි උඩින් ඩස්ට් එක එන්න පුළුවන් පල්ලෙහාට. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකට අපි ඒතර උඩින් ඉඳලා කව කරලා ඒක තමයි මේ සීලින් අපි ප්‍රොඩක්ට් එක අපි කරනකොට කරන්න ඕනේ. නැත්නම් අපිට නිකම්ම අපිට හරස් අතට අපිට උදාහරණයක් බීම්ස් කිහිපයක් දාලා අපිට ඒකට අපිට උඩින් තියලා එහෙම කරන්න අමාරුයි. ඒක කරත් එතකොට අපිට ඩස්ට් එක ගැන ප්‍රශ්න එනවා. මම මෙතෙන් තව දාන්න හිටියා. ඇත්තටම කිව්වොත් පොල් අතු වලින් සීලින් තියෙනවා. ඊට අමතරව බට පැලි වලින් සීලින් තියෙනවා. ඊට කේන් වලින් තියෙනවා. රැටන් වලින් තියෙනවා. විදිහට මේ මෙටීරියල් වලින් තව සීලින් තියෙනවා. හැබැයි මම ඒක මෙතෙන්දී ෆොටෝස් වලින් මම ඒක පෙන්නලා නැහැ. ඊට අමතරව අපි ගත්තොත් මේ සීලින් ටයිප්ස් වල මෙතෙන්ද ලේසියෙන් පුළුවන් බීම් සීලින් එක තමයි. කියන්නේ පළවෙනි පිච් එක පල්ලෙහින් තියෙන බීම්ස් විදිහට තියෙන සිල්බර කොට වගේ තියෙන ෆොටෝ එක තමයි මම හිතන්නේ ඔයගලන් දැන් විස්තර කරන්නේ. ඒක ගත්තොත් අපිට ඒකට ස්ලැබ් එකක් දෙනත් අපිට ඒක යූස් කරන්න පුළුවන්. normal ස්ලැබ් එකක් පල්ලෙහානත් අපිට ඔය විදිහට බීම් සීලින් අපිට හයි කරන්න පුළුවන්. ඒකේ ඇත්ත ලොකු අපියරන්ස් එකක් තියෙන අය වගේ. සහ ඒකේ තියෙන ඒ අපියරන්ස් එක නිසා අපිට ඒක දැනට ඒක යූස් වෙන අඩුයි. ටිපිකල් යූස් වෙන එකක් නේ ඒකට උඩ තියෙන සීලින් මේක එහෙම ටිපිකල් යූස් වෙන එකක් නෙමෙයි. ඒකට මේ සීලින් අත අවුඩිතෝට මේක සාමාන්‍යයෙන් දැක්කනේ යුනික් ගතියක් තියෙනවා. ඒක තමයි මේ සීලින් එකේ තියෙන ලොකුම වැදගත්කම. සහ අපිට බීම්ස් අතරින් අපිට ඒක යවන්න පුළුවන් වයර්ස් ඒවා අපිට යවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ගොඩක් යූස් වෙනවා ලොකු බීම්ස් යූස් වෙනවා. කියන්නේ සාමාන්‍ය අඩි වගේ බීම් සීලින් එකේ බීම්ස් යන වෙලාවල් තියෙනවා. ඒ ගොඩක් කරලා ඩක් ලයින් වහන්න තමයි එහෙම යන්නේ. ඒක ගොඩක් යූස් කරනවා ඩක් ලයින් වහන්නත් අපි බීම් සීලින් යූස් කරනවා ගොඩක් වෙලාවට. ඊට අමතරව ගොඩක් එක දැන් ඉන්ටීරියර් පාර්ට් එකත් අපි යූස් කරනවා. ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ එක ගොඩක් ඔයගලන්ට කතා කරේ ට්‍රැඩිෂනල් කියන concept එක ඇතුලේ finishing materials ගැන විතරයි. ඒ finishing materials කියන interior part එක නෙවෙයි. construction wise අපි ගත්තොත් ceiling walls flooring කියන ඒ තුන විතරයි මෙතන use කරන්නේ. මට උන interior part එකත් මම ගේන්න එක තව වීඩියෝ එකකින් මම ඒක ගේන්නම් traditional concept එක අපි කරන furniture fittings light fittings ඒ වගේ මම ඔයාලට තව වීඩියෝ එකක් කරන්න.